ලොකුම සතුට අද මට මේ ගේ හම්බුන එක. මට මාස 7 යාගේ තාත්තට තිබුණේ. මොන වෙලාවද? heart attack. Sananto Bhagavata Dhammo Sanghisto Lokanayito Bhattata Manno Bhagavato Savaka Sangho Yubadi Manno Bhagavato Savaka Sangho Yubadi Manno Ayusa Bhagavato Savaka Sangho Yang dong manggalan desan pagri no proses mata mata itu dulu masyarakat tapi kita tahu dengan orang yang pernah berjuang මේ අලුකොමන් කෙනෙක් තාපු මහවුරා මම යන පොරොත්තු පුති මහවුරා මේ අත්තන්ට මංගල කරලා කතා දැම්මා නායකත්ව මොනේ දෙයක් ඉදිනවා නම් මාම දෙක්කම්ම කුල් පොඩ්ඩක් පොඩෝයිලා ගඩ පොඩ්ඩක් මත කරගන්න පොඩෝවියේ කරුකුරු ගන්න කුල් පොඩ්ඩේ මංගල ඇතුලේ ගැටුවේ ඉදින කුල් පොඩ්ඩක ඉබනවා නම් ඒ වගේ එකමත් ඒකට මත කරන්න මේ අත්තන්නේ රාජවලට තමයි කතා දමලා තිබෙනවා එයත්න්ට ඉහම පොළොකට රුපියල් 60 මානවා. ඉතින් මෙයන්තෝ මේ වෙලාවේදී මේකද සම්පූර්ණයෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් මේ රුවන් මෙයන්තෝ ළඟදී ඉන්න කැපුලයි මෙයන්තෝ මංගෙච්චුවා ඒ රුපියල් 70 ඒකට මංගුවා. හැබැයි ඒ මංගෙච්ච කෙනෙකුට එයන්තෝ ධනමත් හොඳවගේ මේ ධනමත් මේ වගේ රුපියල් 60 මානවා. ඒ එතනට පස්සේ මේ අත්දන්නේ යෝජනාවක් මන්ට කරලා තිබා මේ කන්තිලතාව. හැබැයි ඒ කාණමෙන්ට මන්දරකට මේ අත්තු රඳාපු මේකේම තිබා පුරුදුට පට ඇදලා තිබුණා. ඉම්පුල්ටේකම මන්ද විලෝ. ඉතින් කයිමක් පොදේ මන්දිලක් ගන්න පුරුදුට තමයි රඳාව. ඉතින් මේ අත්තු දැන් අර කල්පනාගෙන පුරුදුට ඒත් මන්ද කරගෙන ඉඳලා මේ අත්තු යෝජනාවක් මන්ද කරුවා මේ කැපුලි ඉදිනවා. එයත්න්නේ සතුටියකුත් කියනවා කරුණු ගන්න මංගල් කරන එයත්න්ට කඳන්න ගන්නවා ඒ තමයි මේතන දලුකුත් මංගල් කරන මේකට මංගල් මේ මංගල් කෙනෙකුට එයත්න්ට උදව් කරන මංගල් කරන්න තව රූරෙක් මංගල් කළා මේතනේ තැනමක බෞද්ධ දේශමක් විතරක් මංගල් කරලා තිබුණා හැබැයි මහවුරුත් කැමති තැන මංගල් වුණා එයත්න්නේ යාළුවල ඇත්තොත් එකතු තැන මන්ද වුණා මේ ඇත්තොත් එකතු තැන මන්ද වෙලා මේ වැඩ පොඩි මන්ද කරුවා හැබැයි මේකන මන්ද කරගෙන මංගත් යන කාලෙත් මන්ද වෙනකොට ඒ ඇත්තට කනවත් ගැටළු මංගත්වා දෙපාර්තමේන්තුවෙන් මේ වාගේ පාල් මන්ද කරන්නේ කොහොමද එහෙම මන්ද කරන එකම හොඳ පොඩයි
හැබැයි මෙයක් හිතනවා ඒ ඇත්තන්නේ යාළුවලැත්තෝ කැනම උදව් කරන මාර්ග කරලා මේ වැඩ පුංචි මාර්ග කරලා. මේ ඇත්තටම මේකන මහමතෙක්ක් වටිනාකමේකම වටිනාකම ඉම්පොච්ච මාර්ග වෙන වැඩ පුංචියක්. මොනකට මේකනේ ඒ කැකුලි ගඳ වැඩි වියට මන්ත්‍රිච්ච කැකුලි ගඳන පැල්පොඩ්ඩක්. මේකනේ කිසිම ආරක්ෂාවක් මොන එකක්වත් ඉබෙන්න කොට. කුකුල් පොච්ච පටයක් තිබෙනකම් මේකන දැන් මේ දැනකට මන්ද කරලා තිබෙනවා. යන්නගෙනම මේ කුකුල් පොච්ච දිහා ඒකට මන්ද කරනකොට හරිම හොඳමයි. මේකනේ හොඳ වාගේ ආරක්ෂාවක් තිබෙනවා. ඒ අත්තට ජීවත් වෙන මාර්ගයෙන් හොඳ වාගේ පැනනවා. ඒ ඇත්තටම මේ අත්තෝ මාර්ගයක් කල්පෝමන් කරනවාට අපි මහමුරට ඒ අත්තට උදව් කරන මාර්ගවල ඒ ඇත්තන් මේ යාළුවා ගැන හැමේකම තිබෙනවා. මේ අත්තෝ මේ ගම්පොත්තේ පරම්පරාවේ නායකයෙක් වෙනකොට මාමකත්වයක් මාමකත්වයක් හඳුන්වන්න කරනවා. මම රාජකාරී ඉගෙනීම් දාගෙන මේක කතා කරනවා මම දැක්කම ඉතින් මොකටද මේතන උදව් කරනවා මේකම ටීම් පොච්චි මන්ත්‍රී කියලා ආත්මනා පොච්චි මන්ත්‍රී කරන ගම මෙයක් ගන්නේ කතා පොච්චි මේතනින් අබාර මම කරනවා මාම කෙක්ක් හොඳට මම දන්නේ එතුමා අපිට කතා කරන්න පොඩ්ඩක්වත් තිබෙන ඒ අවශ්‍ය ටික සාරාංශ සියලුම දේවල් කිව්වා. එනමුත් අපේ තවත් අදහසක් පොලිසිය පැත්තෙන් අදහසක් ලබා දීමට මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා කාර්ද අපේ සහකාර පොලිස් අධිකාරීතුමා පරිපාලන මෙතන. මේ අතරම මම හිතන්නේ අද පුදුතේ මගුල දවසේ තමත් මහගු ලොකු පින්කමක් කරන්නේ යම් කෙනෙකුට ඉසට කියලා නැත්නම් ඉසට වහලක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කරන්න මම හිතන්නේ ලොකු දායකත්වයක් දක්වා අපේ අයගෙන ස්ථාව තමයි වගේ මේකට සියලුම සහයෝගයන් සියලුම උගයන් දක්වා අපේ නායකතුමා මණ්ඩලයත්. ඒ වගේම ක්‍රියාකාරක ප්‍රජාවත් විදුවලා මේ හිටපු ජනතිහා බලපුවහත් එකපැත්තකින් දුක හිටන මිනිස්සු වාසය කරන පුරන්තයක් නෙවෙයි කොළලින් වහලා අර කිව්වා වගේ වැඩි විපත් එක්ක දරුවෙක් ඉන්න තැනක ජීවත් වෙන්න බැරි වෙනකොට මේ නිර්මාණය කරන්න මම හිතන්නේ නායකතුමාගේ උපස්පත්ති අපේ ස්ථානාධිපතිතුමා මේ කටයුත්ත ආරම්භ කරලා තාමත් සාර්ථකව මේක නිම කරලා මම හිතන්නේ අද වෙසක් පොහෝ දිනේ මේ නිවස නගරතන් මහත්මියට පරිත්‍යාග කරනවා. එතුමන්ගේ ජීවිතේම මේ නිවස තුළ වාසය කිරීම සඳහා. ඉතින් අතරම අපි වගේ වෙසක් පොහෝ දිනේ මේ දුරට ලැබීමක් තවත් මහගුරුකමක් අපිට අපි හැමදෙනාටම අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙවනක් ලැබෙන නිවසක් ලබා දීම මේ වගේ දානමය කටයුතු මේ හැම දෙයක් නිම ලොකු පිනක් ලැබෙනවා. ඒ නිසා මේකත් එක්තරා මහලු විශාල පිනක් වෙනවා. සමගින් නැත්නම් මේක මහන්සිලා සෑහෙන්න සියලු දෙනාගේම උදව් උපකාර ලබාගෙන මිනිවසක් ලේසියෙන් හදන්න බෑ. මා විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා මම හිතන්නේ පුළුවන් ආකාරයෙන් මේ නිවසක් නිර්මාණය කරලා මේ පවුලට ජීවත් වෙන්න අද මම හිතන්නේ මේ ලබා දීලා තියෙනවා. ඉතින් අපේ නායකතුමත් මෙතෙන්ට සම්බන්ධ වුණා. අපේ ස්වාමීන් වහන්සේලාත් දැකලා ඉතාමත් ලස්සන පින්කමක් ආකාරයෙන් සිදු කරලා ඉවරලා ඉතාමත් මේ නිවස කිරි උතුරලා මේ මහත්මයට අපි තීර කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිවසේ ඉතාමත් හොඳින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාම මේ අවස්ථාවේදී මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ බෞද්ධාරය කට්ටියට. මම හිතන්නේ සතයක්වත් මම මුදල් දීලා නැහැ මේ කිසි දෙයක් කරන්න. මේ සියලුම වැඩ කෙරුවේ අපේ පොලිස් නිලධාරීන් සහ බෞද්ධාරය කට්ටිය එකතු වෙලා අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ වගේ. මොකද අද බඩු ගන්නවට වැඩිය ලොකු මුදලක් ගන්න. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ මුරපොලේ සියලුම නිලධාරීන්ට. ඒ නිලධාරීන් සියලු දෙනාගේම එකතුවෙන් මේ කර්තව්‍ය කරන්න හම්බුණා. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මට දැවන්ත පලියක් වුණේ කවුද? අපේ නායකතුමා. මොකද මට ලොකු ශක්තියක් තිබුණා. මට බයක් නැතුණා. මට බයක් තිබුණේ නැහැ මේක කරන්න. මොකද නායකතුමා මගේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒකින්ද මට කිසිම ප්‍රශ්නයක්
මට ආවේ නැහැ. මොකද අපි හොඳ කරන්න ගියොත් අපිට අනිවාර්යෙන් වැඩ කරොත් තමයි අපේ නායකතුමා දොස් අහන්නේ. වැඩ නොකරපු තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නේද නායකතුමා? ඉතින් මම හිතන්නේ ඒ වගේම තමයි අපේ සහකාර පොලිස් අධිකාරීතුමා අපිට හැමතිස්සෙම කිසිම අපිට එහෙම වෙලාවකවත් කොහෙන් ප්‍රශ්න මොනවත් ආවත් අපිට වචනයක්වත් කිව්වේ නැහැ. වෙනද ප්‍රජාව මේකට මම නම් වශයෙන් කාවක් කියන්නේ මේ නමුත් හැම එක්කෙනාම හිතලා උදව් කරපු කට්ටිය ගොඩක් හිටියා. මේක දැකලා බලලා ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් මතුවුනේ මේක කරගෙන යන්න. ඉතින් මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් මම අත්‍තරම අද මම මාර සතුටක් ලබනවා. මගේ ගෙවල් කීයක් තිබුණාද වැඩක් නැහැ. මට මේ ගෙදර ඇතුළේ ඉවරලා මම කොල්ලන්ටත් කිව්වා මට මාර සතුටුයි කියලා. මේක මේකේ දැක්කම අපේ හම්බුනේ. නේද? ඉතින් මේ එහා පැත්තට ඇත්තටම බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා එහා පැත්තේ තියෙනවා කැඩිලා අණු ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ සමහර කට්ටිය ගන්නවා මේ ඉදපත් තියෙනවා මේ සුද්ධෝදයි කියලා. එහෙම නෑ. මේ ඉංග්‍රීසි චන්ද්‍රකා මහත්මිය බොහොම හොඳයි. මම හොයලා බැලුවා මේ බොහොම අහිංසක විදිහට දුවත් එක්ක ජීවත් වෙන කාන්තාවක්. ඒක තමයි ගැඹුරු අවස්ථාවකදී මේක ඇත්තටම වෙන්න හේතු වෙන්නේ මෙතන මේ නායකතුමා කිව්වා නෑ මම තෝරගත්තා කියලා. මම නෙවෙයි. නායකතුමාගේ නෑල්ලක් තමයි මේ දැන ඔබට මේ නිවස ලබා දුන්නේ. මමත් නෙවෙයි. නැත්තම් මේක වෙන තැනකට යනවා. මේක ලබා දුන්නේ මේ අත්තන්ගේ නෑල්ලක්. ඉතින් ඒ නෑල්ලක් අදහසක් කරනු තමයි මම මේ දේ කරේ. මම හිතන්නේ ඒ ඉන්න තැනක ඉඳලා මෙතෙක් ආශිර්වාද වෙන්න ඇති. පොට්ටක් ප්‍රමාද වුණා මම ඉන්දියාවේ මේ ගිහින්දා නැත්නම් අපි මෙතන ඉක්මනට මේ දේ කරේ සම්බන්ධයෙන්. ඉතින් මම වැඩි අටුවාවක් කියන්න අවශ්‍ය නැහැ. සියලු ප්‍රෝග්‍රෑම් සියලු දෙනාටම නිරදාන සියලු දෙනාටම සුබවත් වෙන්නේ. සියලුම කලාකරුවන් සියලුම මහන්සි වෙච්ච සියලුම දෙනාට සුබවත් වෙන්නේ. මගේ වචන ස්වල්පය අවසන් කරන ඔබ සමග සුබී අද විසක් පොහොදා සියලු දෙනාට පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන සුබී. संतोष है polisi ස්ථානාධිපතිතුමාටත් ආදිවාසී නායකතුමාට ඒ සියලුම දෙනාට මට මෙලෙස ගහදා සාදා දුන්නාට ගොඩාක් පිං සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ විසක් පොය දවසේ මටයි මගේ ළමයාට මේ නිවස හදලා දුන්නා. ඒ සියලුම දෙනාට ඒ දිනවල මම ගොඩාක් සතුටුයි. කුම්ම සතුට අද මට මේ ගේ හම්බුනේ. මට මාස 7 දියගේ තාත්තට තිබුණා. මොන වෙලාවද? හාටට. අටුවැටි ගියක් තිබුණා. වැස්සරේක පෙළුණා. ඔව්. ඊට ආදිවාසී නායකතුමාගේ මැදිහත් වීමෙන් තමයි අප මහියන්ගේ පොලිසිය සම්බන්ධ වෙලා ඔව් මේ ගේ හදලා දුන්නේ. ඔව්.